ඔයාලා දන්නවද 2026 වෙද්දි ස්මාර්ට්ෆෝන් වල මිල ගොඩක් ඉහළ යනවා කියලා? ඔව්. මේකට ප්‍රධාන හේතුව තමයි ස්මාර්ට්ෆෝන් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය දෙයක් වෙන මේ RAM වල තියෙන හිඟ. ඉතින් එකපාරටම ඇයි මේ RAM හිඟයක් ආවේ? මේකට ප්‍රධාන හේතුව තමයි AI. එහෙම නැත්නම් Artificial Intelligence. ඉතින් ChatGPT, Cloud, එහෙම නැත්නම් Gemini වගේ මේ AI මිලියන ගණන් බිලියන ගණක් හැමදාම ලෝකෙ වටේම යූසර්ස්ලා යූස් කරනවා. ඉතින් මේ නිසා මේ සර්වර්ස් වලට අනිවාර්යෙන් ලොකු ධාරිතාවයක ලොකු ප්‍රොසෙස් එකක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා මේ RAM නිෂ්පාදකයන් ගොඩක්ම දැන් ඉන්වෙස්ට් කරන්නේ මේ AI කම්පැනිස් වල. මොකද මේකට තියෙන ඉල්ලුම ඒ වගේම ලෝක වටේ හැමෝම එදිනදා ජීවත් වෙන්න එදිනදා දේවල් වලට අනිවාර්යෙන් දැන් අපි AI යූස් කරනවා. ඉතින් මේකට තියෙන ඉල්ලුම ගොඩක් වැඩි. ඉතින් මේ නිසා ස්මාර්ට්ෆෝන් වලට තියෙන RAM සැපෙම ගොඩක් අඩු වෙලා තියෙනවා. මොකද මේ හින්දා අනිවාර්යෙන් තව අවුරුද්දක් විතර යද්දී 16GB 12GB RAM තියෙන ස්මාර්ට්ෆෝන් එකක් අනිවාර්යෙන් ලක්ෂරි අයිටම් එකක් තත්ත්වයටම පත් වෙන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ තත්ත්වය ස්මාර්ට්ෆෝන් වල ප්‍රයිස් එකට බලපාන්නේ කියලා. ඉස්සෙල්ලාම කතා කරොත් low end එහෙම නැත්නම් budget device එහෙම නැත්නම් රුපියල් 30000 40000 තියෙන ස්මාර්ට්ෆෝන් එකක මිල 2026 මැද භාගයේ වෙද්දී 130කින් විතර වැඩි වෙන්න පුළුවන් කියලා පුරකථනය කරලා තියෙනවා. ඒ වගේම high end device එකක් එහෙම නැත්නම් flagship සහ mid end device ගැන කතා කරොත් මේ device වල price එක 10%ත් 15%ත් අතර වැඩි වීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ හින්දාම මේ ස්මාර්ට්ෆෝන් වල තියෙන ස්පෙක්ස් ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඉස්සරහට එන ස්මාර්ට්ෆෝන් වල RAM එක 8GB 4GB දක්වා අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ RAM shortage එක මේ RAM හිඟතාවය සනාථ කරමින් අලුතෙන්ම ස්මාර්ට්ෆෝන් එක තමයි Xiaomi 17 Ultra කියන්නේ. ඉතින් මේ තත්ත්වය ඉස්සෙල්ලාම බලපාපු ස්මාර්ට්ෆෝන් එක මේක කියන්න පුළුවන්. මොකද මේ ස්මාර්ට්ෆෝන් එක මේ තත්ත්වෙින්ද මේ RAM හිඟතාවයේ ඉඳ මේ ස්මාර්ට්ෆෝන් එකේ මිල නිකුත් කරද්දිම මේ ස්මාර්ට්ෆෝන් එකේ මිල 10%කින් වැඩි කරලා තමයි නිකුත් කරේ. මොකද මේ RAM වල තියෙන හිඟතාවය නිසා. ඉතින් වත් ස්මාර්ට්ෆෝන් එකක් ගන්න ඉන්නවා නම් අනිවාර්යෙන් දැම්ම අරගන්න. මොකද අනිවාර්යෙන් ඊළඟ අවුරුද්දේදී මේ ස්මාර්ට්ෆෝන් වල මිල තව ගොඩක් ඉහළ යනවා. මම කියන්නේ මේ අලුතෙන්ම රිලීස් වෙන ඩිවයිස් බලන used එහෙම නැත්නම් second hand device ගැන නෙවෙයි කියන්නේ. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් LSTR follow කරන්න. මේ වගේ වීඩියෝස් බලන්න. මම ලක්ෂණ තව අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා.